ගෙදර ගියේ නේ? කොහෙද ගෙවල්? අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයේ මීට අවුරුදු 2000කට කලින් කාවන්තිස්ස රජතුමා ඉදිකරන ලදයි සැලකෙන මුහුදු මහා විහාරය තමයි මේ තියෙන්නේ. පුරාවිද්‍යා සාක්ෂි අනුවත් ජනප්‍රවාද අනුවත් විහාර මහා දේවිය ගොඩ බහින්නේ මෙන්න මේ විහාරයට. ඒ වගේම අතරමඟ ගමනේදී කාවන්තිස්ස රජතුමා හා විහාර මහා දේවිය විවාහ වුණු තැනත් ලාහුකල ප්‍රදේශයේ කිට්ටු වෙන්න මගුල් මහා විහාරය නමින් තියෙනවා. මේ ඔබ දකින්නේ දැනට ඉතුරු වෙලා තියෙන මුහුදු මහා විහාරයේ නටබුන් කිහිපයක්. ජනමතයක් ඇති කරන කිරින්ද ගොඩ බැස්සා කියලා. ඔව්. ඒ වගේ තව එකක් මතක් කරනවා ඕගොල්ලන්ට. විහාරයක ගොඩ බැස්ස නිසා විහාර කිනුරුස් විහාර මහා දේවිට ආමන්ත්‍රණ. මහා කිනුරුස් රජවංශ නිසා දේවි කුමාරසා විහාර මහා දේවි කියලා නමින් ආවා. ඒ වගේම කිරින්ද කියලා ජනමතයක් ඇති කරන් ඉන්නවා. හම්බන්තොට කිරින්ද. ඒක ශිලාලේඛ නැහැ. අපි ඔක්කොම ශිලාලේඛන පැත්තෙන් කියවන්න උගත් නැහැ. අපි අනිත් පැත්තේ උගත් ඇති, බුද්ධිමත් ඇති. හැබැයි මේ පැත්තේ අපි උගත් නැහැ. ඒක තියෙන්නේ අඹගිරිට වහදාලා තන්ලා කුමාරයා. දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදරයා. මහානාග කුමාරයා. එයා මිත්‍රාදෘෂ්ටික ආගමක් අදාළ එකෙන් බැහැර වෙලා ඒ උතුරා බුදුහාමුදුරුවෝ ගහන වැඳලා. වැඳගෙන ගලේ විහාරකම් සිද්ධාස්ථාන තනවල මහා සංඝර පූජා කරනවා. අද ගලෝඩ පන්සල කියන්නේ. කිරින්ද ආරාමය කියලා කියන්නේ. ගල්පොත්ත පන්සල කියන්නේ. අද යුවරජ කෙනෙක් ආයි. තිස්ස මහ රහතන්.